මේ තරම් ලස්සන සරුංගල් ඔයාලා මීට කලින් දැකලා තියෙනවද? මම නම් මීට කලින් කවදාවත් දැකලා නැහැ. මේ තමයි මගේ ඇස් දෙකට මම දැකපු ලස්සනම වගේම ලොකුම සරුංගල් සනකෙළිය. ඉතින් ඔන්න මමත් ගියා කියාර බබත් එක්ක ඊයේ තිබ්බ මේ සරුංගල් ෆෙස්ටිවල් එකට. හරියටම කිව්වොත් ගෝල් ෆේස් එකේ තමයි තිබ්බේ. ඉතින් බලන්නකො කොයි තරම් සෙනගක් මෙතන හිටියද කියලා. ඉතින් මේ දවස් හැමෝටම අමතක නොවන එක්ස්පීරියන්ස් එකක් වුණා. ඉතින් සරුංගල් කියලා කියන්නේම අපි හැමෝටම හිනා වරන් එන දෙයක් නේ. ඉතින් ඔයාලා දන්නවනේ සිග්නල් කියලා කියන්නේ මම ලංකික අපි හැමෝගෙම මූණට හිනාවක් අරන් එන ප්‍රොඩක්ට් එකක්. ඒ හින්දා තමයි හිනාවෙන් පිළිච්ච හැමෝම මොන සිග්නල් එකට ඇවිල්ලා මේ ඉවෙන්ට් එකට සහභාගී වෙලා තියෙන්නේ. වඩාත් ශක්තිමත් දත් දෙපළක් වෙනුවෙන් ඩබල් කැල්සියම් සමගින් තමයි ඔන්න අලුත්ම සිග්නල් එක අපි වෙතට එන්නේ. ඉතින් මෙතන අපිට ඉවෙන්ට්ස් තිබ්බා. ඉතින් ඒ තිබ්බ ගේම්ස් කිහිපයකට කියාරායි මයික් මේ විදිහට පාටිසිපේට් වුණා. එයා හරිම ආසාවෙන් තමයි මේ දේවල් වලට හිටියේ. මොකද මේ වගේ දේවල් එයා කලින් කරලා තිබ්බේ නෑනේ. එයාට හැම දෙයක්ම අලුත් එක්ස්පීරියන්ස් එකක් වුණා. අයියා මේ විදිහට කරන්නේ කොහොමද මේක කරන්නේ? ඒ වගේ ප්‍රශ්න කෝටියක් එයාට අහන්න තිබ්බා. ඔන්න බලන්නකෝ කියාරායි මයි මේ විදිහට තමයි පාටිසිපේට් කරේ. ෆස්ට් ටයිම් මට මේක දාගන්න පුළුවන් වුණා. මම හිතුවෙත් නැති වුණාට මං හිතන්නේ මටත් හොඳට බාස්කට් බෝල් පුළුවන් වගේ නේද? ඔන්න පේනනේ අපේ කෙල්ල එක දාපු හැටි. ඉතින් එයාට නම් එකපාරක් මදි තවත් ඒ ගේම් එක කරන්න ඕන නා. ඔන්න දැක්කනේ මම වින් කරපු හින්දා මට සිග්නල් එකෙන් මෙන්න මේ වගේ gift pack එකකුත් හම්බුණා. ඉතින් අන්තිමට ලස්සන ෆොටෝ එකකුත් අරගෙන තමයි අපි දෙන්න ආවේ. ඉතින් අපි හැමෝගෙම මූණේ හිනාව රගෙන සිග්නල් දැන් තවත් අලුත් වෙලා තවත් ශක්තිමත් වෙලා. ඉතින් ඔන්න ශක්තියෙන් හපන්න උන්ට තමයි මෙතෙන්ට එන්න තියෙන්නේ. පේනවනේ ගෝල් ෆේස් අහස ලස්සන පාට සරුංගල් වලින් මේ විදිහට හැඩ වෙලා. ඉතින් දෙරණ ටීවී එකෙන් ඕගනයිස් කරලා තිබ්බ මේ ඉවෙන්ට් එක වෙනුවෙන් රටවල් 80කට අධික ප්‍රමාණයකින් මේ වගේ සරුංගල් යවන කට්ටිය ඇවිල්ලා තිබ්බා. ඉතින් මම කලින් කිව්වා වගේ කවදාවත් දැකලා නැති විදිහේ හරිම ලස්සන හරිම කලර්ෆුල් වගේම හරිම ඇට්‍රැක්ටිව් සරුංගල් ගොඩාක් මෙතන තිබ්බා. ඉතින් පුංචි දරුවෝ සෑහෙන්න ඇවිල්ලා හිටියා. එයාලා හැමෝම හරිම විනෝදයෙන් හරිම ආසාවෙන් මේ සරුංගල් ටික එන්ජොයි කරනවා මම දැකලා තිබ්බා. ඉතින් මේ වගේ සරුංගල් විතරක් නෙමෙයි ඉවෙන්ට්ස් ගොඩක් මෙතන තිබ්බා. මෙතන අපිට හැපැත්තෙන් ෆුඩ් ෆෙස්ටිවල් එකක් තිබ්බා. ඊට අමතරව මෙතන මියුසිකල් ෂෝ එකක් රැට තිබ්බා. ඒ විතරක් නෙමෙයි මෙතන ෆන් ගේම්ස්, ෆන් ඇක්ටිවිටීස් ඒ වගේ ගොඩක් දේවල් තිබ්බා. පේනවනේ කොයි තරම් සෙනගක් මෙතනට ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් මේ ඇවිල්ලා ඉන්න හැමෝටම මූණට හෙනාවක් අරගෙන එන්න මේ ඉවෙන්ට් එකට පුළුවන් වුණා. ඔන්න ඉතින් පළවෙනි පාට තමයි අපිත් මේ කයිට් ෆෙස්ටිවල් එකට සහභාගී වුණේ. ඉතින් ඔන්න මේ ඉවෙන්ට් එකට ආපු කෙනෙක් ඉන්නවනම් ඔයාලත් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි දැකපු විදිහටම මේ වගේ ලස්සන සරුංගල් ඔයාලටත් බලා ගන්න පුළුවන් වුණාද? ඉතින් එහෙමනම් තවත් වීඩියෝ එකක් කරගෙන හංස ඉක්මනටම එන්න. එතරම් අපේ ක්‍රිස්ටියන් හංසලර්ස් YouTube channel එක, TikTok එක වගේම Facebook එක follow කරගෙන යන්නත් අමතක කරන්න එපා. ආයි වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.